මේ තියෙන්නේ කොණ්ඩේ මේ තියෙන්නේ ඇස් මේ තියෙන්නේ කට මේ තියෙන්නේ අතන බාරයක් කොප්පු කරනවා කට්ටිය. නගින්න. වතුර. මේ තමයි පෙබරවාරි මාසේ 7 වෙනිදා උදේ. අපි ඉතින් මේ යන්න හදන්නේ ගොඩක් අය යන්න ආසාවෙන්ම බලාගෙන ඉන්න ගමනක්. හැමෝම යන්න බලාගෙන ඉන්න ගමනක් කියලා කිව්වට මං තාම යාළුවට කිව්වේ නෑ නේද අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා. අපි මේ යන්න හදන්නේ උතුම් වූ සිරිපාදේ වඳින්න. ඒකත් සඳගල තැන්න හරහා. නගින්න. වතුර. මං හිතන්නේ මේ තැන සිරිපාද යන ඕනම කෙනෙක්ට හම්බෙන දකින තැනක්. ඉතින් බලන්නකො මට මෙතනදී කවද හම්බුනේ කියලා. ඉතින් අපිට යන මග වෙලාවත් ටිකක් ඉතුරු වෙලා තිබෙන හින්දා අපි හිතුවා මවුසා කැලේ ඩෑම් එක ළඟ පොඩ්ඩක් නැවතිලා එතනත් ලස්සන බලලම අපේ ගමන යනවා කියලා. මුල්ගම හන්දිය ළඟ ඉඳන් අපේ අලුත් ගමන් සංගය තමයි ඔය ඉන්නේ. අපි එතනින් අපේ වෑන් එක මාරු කරා අපේ ගමනේ ඉතුරු ටික යන එක ලේසි කරගන්න. අපේ අලුත් ගමන් සංගයත් එක්ක යන මේ ගමන හරිම ලස්සන view එකක් තිබුණ ගමනක්. ඉතින් අපි මග නැවතිලා ඒ පරිසරයේ සුන්දරත්වයත් විඳලා අපි ආය අපේ ගමන පටන් ගත්තා. මේ ඉන්නේ තාරුකා සෙවමිනි. එතකොට මේ ඉන්නේ අපේ ට්වින්ස්ලා චමෝත් චතුර. මේ මලින්ද්‍ර මාමා. අර අතන නාට්ටාමිය නේ අපේ. අර අපේ නාට්ටාමිය. අර අපේ කැම අරගෙන කට්ටිය එනවා රහෙන්. මේ ඉන්නේ එතකොට හංසි අක්කා මෙයාගේ වයිෆ්. මේ අපේ චූලා මාමා සචින් මල්ලි. මේ තියෙන්නේ කොණ්ඩේ මේ තියෙන්නේ ඇස් මේ තියෙන්නේ කට මේ තියෙන්නේ මේ ඉන්නේ අපේ උදාර මල්ලි. අර එනවා අපේ දුලිත් සහ පසන් නීගල්ල. අතන බාරයක් කොප්පු කරනවා කට්ටිය. මේ 7 වෙනිදා දවල් වුණාට මේ පැත්ත මාරම සීතලයි ඒ වෙලාවට. ඉතින් අපි අපේ ගමන යන්න පටන් ගත්තේ මේ වගේ ලස්සන පාරකින්. සඳගල තැන්නෙන් සිරිපාදේ කරුණා කරනවා කියන්නේම කොළ පාට ලෝකයක් නැත්තෙන් දිව්‍ය ලෝකයක් හොයාගෙන යනවා වගේ ගමනක්. මේ තමයි සඳගල තැන්න view point එක. මෙතනට සමනල කන්ද මුදන හරිම ලස්සනට පේනවා වගේම සිරිපාදේ ගන්ටාර සද්දෙත් හරිම ළඟින් ඇහෙනවා.
ඉතින් අපි මේ ගන්ටාර සද්දෙත් අහගෙනම අපේ දවල් කෑම වේල අරගත්තා. සඳගල තැන්නෙන් සිරිපාද කරුණා කරන කෝඩු අය මෙන්න මේ විදිහට තමයි එයාලගේ වතාවත් ඉටු කරලා තිබුණේ. ඇහැල කනුවට ටිකක් පහලින් හම්බෙන මේ පුංචි සඳගල තැන්න පාරෙන් තමයි අපි හැටන් ප්‍රධාන හවස 6ට විතර විනාඩි 5ක් යන්නත් කලින් අපිට අපිව නොපෙනෙන තරම් ලොකු මීදුමකින් අපිව වහගත්තා. හවස 6:30 වගේ වෙනකොට අපිට උඩමළුවට යන්න පුළුවන් වුණා. මේ උඩමළුවට පෙනුන ලස්සනම ලස්සන වලාකුළු වලට පුළුවන් වුණා අපිට අපිවම අමතක කරවන්න. පහුවදා ඉරසේවය බලලම ආයම පල්ලෙහාට කරුණා කරනවා කියලා හිතාගෙන අපි එදා රෑ උඩමළුවේ නැවතුණා. සමනල කන්ද මුදුනේ ඒ තිබුණ පුදුම තරම් සීතල එළියට ගිහිල්ලා විඳින්න දකින්න ඕන හින්දා අපි ආයෙත් රෑ 11ට විතර අපි හිටපු විශ්‍රාම ශාලාවෙන් එළියට ගියා. වලාකුළු ගොඩකින් වැහිලා තිබුණ නිසා අපිට ඉරසේවය බලන්න බැරි වුණා. ශ්‍රීපාද පද්මය කරුණා කරලා අපි ආයෙත් හැටන් ප්‍රධාන මාර්ගයෙන් පල්ලෙහාට බහින්න පටන් ගත්තා. මේ දවසේ සිරිපාදේ වදින්න ආපු සෙනඟ ගොඩාක් අඩු නිසා අපිට නිදහසේ අපේ ගමන යන්න පුළුවන් වුණා. අපි උදේ 9:30 වගේ වෙනකොට පහළටම බහැලා ඉවර වුණා. මං හිතන්නේ ඕනම කෙනෙක් ජීවිතේ එකම එක වතාවක් හරි සිරිපාදේ උඩමළුවේ තියෙන ඒ සැනසීම, ඒ හැඟීම විඳින්න ඕනේ. ඉතින් කරුණා කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න හැමෝටම මේ වාරය ඉවර වෙන්න කලින් සිරිපාදේ කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.